අද අපි මේ බලන්න යන්නේ ඉන්දියාවේ රජගහ නුවර ඖෂධීය උණුසුම් ජලය සහිත තපෝදා නදී නම් ප්‍රදේශය. එකල අප මහ බුදුරජාණන් වහන්සේ මෙම ප්‍රදේශයේ වැඩ සිටි බව පැවසෙනවා. වර්තමානයේ නම් මෙය හින්දු ජනතාවගේ හින්දු පූජනීය ස්ථානයක්. ඖෂධීය උණුසුම් ජලය සහිත එම ස්ථානයට යන මාර්ගයාද දක්නට ලැබෙන්නේ මේ විදියට. අපි දැන් තපෝදා නදිය ගැන දැනගමු. හිමාලය මුදුනේ පිහිටි සීතල විලකින් පටන් ගන්නා මෙම නදිය ටික දුරක් පැමිණ පොළව ඇතුළට ගිලා බහිනවා. ඉන්පසු නිරයන් දෙකක් පසු කිරීමෙන් නැවත රජගහ නුවරින් උඩට මතුවෙනවා. නිරයන් දෙකක් හරහා පැමිණෙන නිසා එහි ජලය උණුසුම් සහ ඖෂධීය ගුණයකින් සමන්විත වෙනවා. අදටත් මෙහි ජලය ඉතාමත් උණුසුම්. මෙහි ජලය ස්නානය මගින් ශරීරයේ නොයෙකුත් වේදනා සුව වෙන බව පැවසෙනවා. එකල බුදුරජාණන් වහන්සේගේ සමයේ ගිලන් භික්ෂූන් ස්නානය කරවා සුවය ලබා දී ඇති බව පැවසෙනවා. අද මෙය හින්දු පූජනීය ස්ථානයක්. සුද්ධ වූ ජලය ලෙඩ සුව කරන බව ආශිර්වාද සැලසෙන බව ඔවුන්ගේ පරම විශ්වාසයයි. මේ තියෙන්නේ ඒ ඖෂධීය ජලය සහිත ප්‍රදේශයේ ඉහළ කොටස. මෙහි ස්නානය කිරීමට අවසර ඇත්තේ බ්‍රාහ්මණ වංශයේ අයටත් ශක්‍රීය වංශයේ අයටත් පමණි. ඔවුන් ස්නානය කරන ජලය ගලා ගොස් මෙම ටැංකියක් වැනි ස්ථානයට එකතු වෙනවා. එහි ස්නානය කිරීමට හැකියාව ඇත්තේ වෛශ්‍ය කුලයේ අයට පමණි. ඉන්පසු එම ජලයද ගලා ගොස් මෙවන් ස්ථානයකට එකතු වෙනවා. එම ස්ථානයේ ස්නානය කිරීමට හැකියාව අවසරය ලබා දී ඇත්තේ අඩු කුලයේ ජනතාවට පමණයි. බුදුන් වහන්සේගේ කාලයේ පමණටම නැතත් වර්තමානයේද ඉන්දියාවේ මෙම කුල භේදය ඉතාම හොඳින් දක්නට ලැබෙනවා. ඉතින් නිරය හරහා පැමිණෙන මෙම උණුසුම් ඖෂධීය ජලය ස්නානය කිරීමට ඔයත් කැමතිද?